my recording. Okay. අපේ ක්ලාස් එකේ සාමාන්‍යයෙන් අපේ ක්ලාස් එකේ සබ්ජෙක්ට්ස් 4ක් තියෙනවා. Geography, Civic, Health සහ main subject එකක් විදිහට Mathematics තියෙනවා. මම හිතනවා අම්මලා තාත්තලා කවුරු හරි ළඟ ඇති කියලා ළමයින්ගේ නැත්නම් ඕගොල්ලෝ හොඳට විස්තරය අහගෙන අම්මට තාත්තට කියන්න. හරි. එතකොට මේ සබ්ජෙක්ට් තුන අපි දන්නවා ඉස්කෝලේ සතියේ පීරියඩ්ස් දෙකයි තියෙන්නේ ජියෝග්‍රැෆි දෙකයි සිවික් දෙකයි හෙල්ත් දෙකයි තමයි සාමාන්‍ය ඉස්කෝලේ තියෙන්නේ. එතකොට හැබැයි මැතමැටික්ස් දවස් 5ෙම තියෙනවා. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට් තුන හරිම පොඩි සිලබස් එකක් තියෙන්නේ. ජියෝග්‍රැෆි වලට පාඩම් 3යි සිවික් මේකේ දැන් සිවික් වලට ගත්තොත් අපිට තියෙන්නේ අවුරුද්දටම පාඩම් 3යි වාරයට එක පාඩම ගන්න තමයි අපි ඩිස්කස් කරන්නේ. එතකොට හෙල්ත් වල 10ක් තියෙනවා. 10ක් තිබ්බත් ඒවා අර කෙටි කාලයකින් ඉවර කරන්න පුළුවන් ඒවා. එතකොට අපි දැන් සෙකන්ඩ් ටර්ම් එක නේද ස්ටාර්ට් කරන්නේ. එතකොට දැන් සමහර විට ඔයාලට මේ වෙනකොට ටර්ම් ටෙස්ට් එක තිබිලා තියෙනවා. සමහර අයට තාම නැහැ. කොහොම වුණත් සමහර වෙලාවට ඔයාලගේ ඉස්කෝලේ පළවෙනි වාරේ ඔක්කොම ටික උගන්වලා තියෙන්න පුළුවන්. සමහර ළමයින්ගේ පළවෙනි වාරේ භාගයට උගන්වලා ටර්ම් ටෙස්ට් එක තියනවා වෙන්නත් පුළුවන්. සමහර ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක නැහැ මේ පාර. කොහොම වුණත් අපි සෙකන්ඩ් ටර්ම් එක ස්ටාර්ට් කරාට ඔයගලගේ ටර්ම් ටෙස්ට් එක ලඟ වෙද්දී ආයෙමත් මුල් පාඩම් ටික මතක් කරලා දෙන්න. ඒක තමයි පළවෙනි දේ. ෆස්ට් ටර්ම් එකේ ඒව ටික ආයේ දෙවෙනි වාර විභාගයට කලින් ඔයගලන්ට රිමයින්ඩ් කරනවා. ඕකේ. ජියෝග්‍රැෆි සිවික් ඇන්ඩ් හෙල්ත් මේවා ස්මෝල් සිලබස් එකක් තියෙන්නේ. එතකොට මෙන්න මේ තුන අපි එක දවසක තමයි කරන්නේ. එක දවසක කරන්නේ. මැතමැටික්ස් එක වෙනම දවසක කරන්නේ. ඒක මේන් සබ්ජෙක්ට් එකක්නේ. ඒක තව වෙනම දවසක. ඒක වෙනම දවසක තමයි කරන්නේ ක්ලාස් එක. හරි. එතකොට දැනට මේ ක්ලාස් එක කියන්නේ මේ ක්ලාස් එක අපි ෂෙඩියුල් කරලා තියෙන්නේ බ්‍රහස්පතින්දට. We are going to start our class on Thursday. Our normal day will be Thursday, 6 p.m. until 8:30. Duration is 2.5 hours. පැය දෙකමාරක් තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ. එතකොට මේ පැය දෙකමාර ඇතුළත ඔයගලන්ට intervals දෙකක් හම්බ වෙනවා. I will give you 2 intervals because you are working with an screen. guys දැන් ෆිසිකල් ක්ලාස් එක වගේ නෙවෙයිනේ. ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයගලන්ට විනාඩි 30ක් වගේ යනකොට විනාඩි 10ක වගේ ඉන්ටර්වල් එකක් දෙනවා. එතකොට ඉන්ටර්වල් දෙකක් දෙනවා ක්ලාස් එකේ. ඔයගලන්ට එක්සාම් එකට උත්තර දෙන්න ලියන ලේසි විදිහට තමයි ක්ලාස් එකේ හැම නෝට් එකක්ම දෙන්නේ. ඊටාම් කෙටියෙන් පාඩම් කරගන්න ලේසි වෙන විදිහට. හරිද? අනිත් එක තමයි අපි ටර්ම් ටෙස්ට් එකට මාසයකටවත් කලින් අපි සිලබස් එක අවසන් කරනවා. මාසයකටවත් කලින් සිලබස් එක අවසන් කරනවා වාර විභාගයට. And we will start doing past papers and model papers at least 1.5 months before the term test. term test එක පටන් ගන්න මාස එකහමාරකට කලින් ඉඳලා කලින් අවුරුදු වල එක එක ඉස්කෝලවල හෝ පළාත්වල පේපර් එහෙම නැත්නම් අපි හදපු පේපර් ඒ දේවල් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වාර විභාගයට මාස එකහමාරකට කලින් ඉඳලා අපි පේපර් කරන්න පටන් ගන්නවා. අවම වශයෙන් දැන් හිතන්න මෙහෙම දැන් මෙන්න මේ දවස දැන් මෙතන ඔයාලා ටර්ම් ටෙස්ට් එක පටන් ගන්න මෙන්න මේ දවසේ. term test going to start on this day. එතකොට දැන් ඔන්න මාස එකහමාරකට කලින් තමයි අපි පේපර් කරන්න පටන් ගන්නෙ. හරි? එතකොට දැන් අපි පේපර් පටන් ගන්න දවස වෙනකොට සමහර විට එක විෂයක් වගේ ඉතුරුලා තියෙන්න පුළුවන්.
එතකොට පේපර්ත් කරනවා රිතුරලා තියෙන විෂයත් කරනවා. කොහොමත් මාසයකට කලින් හරි සිලබස් එක ඉවර කරනවා. ඊට පස්සේ ටිකටම පේපර් තමයි කරන්නේ. හරි. ගොඩක් වෙලාවට මාසිකමාරකට කලින් පේපර් කරන්න ගන්නකොට මේ ජියෝග්‍රැෆි සිවික් හෙල්ත් කියන සබ්ජෙක්ට් තුන නම් ඉවරයි. සමහර වෙලාවට ඉතුරු වුණත් මාසයකට කලින් අනිවාර්යෙන් සිලබස් එක අවසන් කරනවා. මාසිකමාරකට කලින් සිට පේපර් කරන්න පටන් ගන්නවා. අර ඉතුරු වෙලා තිබ්බොත් ඒ විෂයත් සමග උගන්ලා ඉවර විෂයන් වල පේපර් කරන්න ගන්නවා. ඒක සියලු විෂයන් වලට අදාළයි. ජියෝග්‍රැෆි සිවික් හෙල්ත් ක්ලාස් එකෙත් එහෙමයි, මැතමැටික්ස් ක්ලාස් එකෙත් එහෙමයි. මැතමැටික්ස් ක්ලාස් එක ගැන මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. මැතමැටික්ස් ක්ලාස් එක ගැන කිව්වොත් ඒකෙත් ඔයගලන්ට ඒ කියන්නේ පේපර් දෙනවා print out ගන්න. එතකොට ඔයාලා දැන් හිතන්න අපි එක්සැම්පල් එකක් විදිහට හිතන්න අද අපි පළවෙනි පාඩම කරනවා කියලා. එතකොට පළවෙනි පාඩම කරාම මම අර ඔයගලන්ට පේපර් ටිකක් දෙනවනේ print out ගන්න. අන්න ඒ පළවෙනි පාඩම අවසන් කරනවා. අවසන් කරාට පස්සේ අර ඔයගලන්ට print out ගන්න දුන්න පේපර් ටිකෙන් පළවෙනි පාඩමට දාලා ප්‍රශ්න ටික අපි හොයලා කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම කරන් දැන් අපි ඉස්කෝලේ යනකොට කාලේ A level වලදී තමයි මෙන්න මෙහෙම කරේ. ඒ කියන්නේ එක පාඩමක් ඉවර වෙලා ඒකට අදාළ ඔක්කොම ප්‍රශ්න ටික අපිට කරන්න දුන්නේ අපි A level කාලේ. හැබැයි ඒක ගොඩක් සාර්ථකයි නේ ක්‍රමේ. ඒ නිසා මම ක්ලාස් එකේදී මගේ දැන්ට පටන් ගෙන තියෙන අනිත් ක්ලාස් එක ගැන 7 8 6 7 මේ 7 8 ඒ ක්ලාස් වල සහ ෆිසිකල් ක්ලාස් වල මෙන්න මේ ක්‍රමේ කරනවා. මොකද මේක ගොඩක් සාර්ථකයි. මොකද අපි කොච්චර පාඩම් කරත් නෝට් ලියාගත්තත් දැන් අම්ල තාත්තලා දන්නවනේ ඉස්කෝලේ පොතෙත් නෝට් තියෙනවා. ක්ලාස් යනවා නම් ක්ලාස් වල පොතෙත් නෝට් එක තියෙනවා. හැබැයි ලකුණු නැහැනේ. ඉතින් අපිට ලකුණු ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි නැවත නැවත පේපර් කරන එක. අන්න ඒ නිසා තමයි මම මේ දේ කරන්නේ. එතකොට ගණන් පේපර් මගින්ම තමයි ගොඩක්ම මේ ළමයින්ට එක මොකද අපි ගණන් කියලා දුන්නට ඒගොල්ලෝ නැවත නැවත ප්‍රැක්ටිස් කරන තමයි ඒගලන්ට මේ ගණන් හදාගන්න පුළුවන් වෙන්නේ. අනිත් විෂයන් ටික ඔක්කොම පාස් වුණත් ගණන් නැති වුනහම අමාරුයිනේ. ඒ කියන්නේ බැහැනේ ඉස්සරහට අපි හිතන දේවල් කරගන්න. අන්න ඒ හින්දා. එතකොට මැතමැටික්ස් එක කරන්නේ ගණන් හදන්නේ. ඒ කියන්නේ පේපර් ફોකස් කරලා තමයි ගණන් පන්ති යන්නේ. ජෝග්‍රෆි සිවික් තුන අර විදිහට මාස එකමාරකට කලින් පේපර් කරන්න ගන්නවා. මේව නම් පාඩම ඉවර වෙනකොට ඒ පාඩමට අදාළ ප්‍රශ්න අපි ඩිස්කස් කරනවා. ඔයගොල්ලෝ පරක්කු වෙලා ජොයින් වුණා නම් රෙකෝඩින් එක බලලා අයිඩියා එකක් ගන්න මොකද්ද අපි මේ ක්ලාස් එක කොහොමද කරන්න කියන එක. හරි. ওই ටික තමයි විස්තර. මෙසේජ් එකක්. ඕකේ. We will have geography, civic and health class on Thursday. 6 p.m. and mathematics on Saturday 6 p.m. 6 to 8:30. හරි. මොන හරි දැනගන්න දෙයක් තියෙනවද කියලා කියන්නේ මොකද අපි ඊළඟට අද පාඩම ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. I will stop my recording here.